Welcome to our Luxury Sri Lanka YouTube channel. අලුතෙන් ඉදිරිච්ච ලස්සන සුවිසල් නිවසක් පෙන්වන්න තමයි Luxury Sri Lanka හන්සේ ඔන්න අද ඔයාලව හොයාගෙන ආවේ. හරියටම කිව්වොත් purchase 40ක වර්ගඩි 6800ක කාමර 5ක් වගේම bathrooms 6ක් තියෙන හරිම සුවිසල් නිමාවක් තියෙන ගෙයක් තමයි ඔන්න අද අපි ඔයගලන්ට පෙන්වන්නේ. ඉතින් ගේ වටේටම යන්න පුළුවන් හොඳ ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම අපිට හොඳ garden space එකක් එක්ක තමයි මේ ලස්සන නිවස හැද වෙලා තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම ලස්සනට නිමා කරලා ලස්සනට landscape කරලා තමයි මේ ගෙදර හදලා තියෙන්නේ. ඉතින් මම කියවනේ මේ ගෙදර වර්ගඩි 6800ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ස්විමින් pool එකකුත් තියෙනවා. ඉතින් pool එක නම් අපිට තියෙන්නේ එහා පැත්තේ. මේ පැත්තෙන් තමයි නිවසට එන්ටර් වෙන්න තියෙන්නේ. අපිට අනිත් සයිඩ් එකෙන් තමයි වාහනේ පාක් කරන්න පුළුවන්. ඉතින් මෙතනත් අපිට covered area එකක් ලබා දීලා තියෙනවා. හරියටම කිව්වොත් හැමදාමත් වගේ තරුෂි හෝම්ස් ආයතනය වෙතින් තමයි මේ ලස්සන නිවස මේ විදිහට ඉදි කරලා තියෙන්නේ. මේ සයිඩ් එකෙන් තමයි අපිට main entrance එක තියෙන්නේ. ඉතින් ඊට කලින් මම ඕගොල්ලන්ව එළියේ මේ garden එකේ තව මොනවද තියෙන කියලා පෙන්නන්නම්. මං කිව්වා වගේ purchase 40ක් තියෙනවානේ. ඉතින් හොඳ garden space එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේන සම්පූර්ණයෙන්ම ගස් කොළන් වලින් වට වෙලා තමයි තියෙන්නේ. මෙතන අපිට සල් ගහක් තියෙන්නේ. ඉතින් සල් ගහ එහා පැත්තෙන්ම තමයි අපිට මේ බුදු කුටිය නිර්මාණය වෙලා තියෙන්නේ. සල් මල් වලින් සම්පූර්ණයෙන්ම පිරීලා තමයි මේ ගහ තියෙන්නේ. ඒත් එක්ක මේ සයිඩ් එකෙන් තමයි ස්විමින් pool එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා හොඳ දිගක් හොඳ පළලක් එක්ක ගොඩක් ලොකු ස්විමින් pool එකක් තමයි මේ නිවසේ ලබා දීලා තියෙන්නේ. ඉතින් ලක්ෂරි කියන වචනට ගැලපෙන විදිහටම අත්‍යවශ්‍ය හැම දෙයක් එක්කම තමයි මේ නිවස ලස්සනට නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් හොඳම වෙලාව නිවස ඇතුළට ගිහිල්ලා මට ඔයගලන්ට ඉතුරු විස්තර පෙන්නන්න. එහෙමනම් දැන් ඔයාලා බලාගෙන ඉන්නේ නිවස ඇතුලේ විස්තර බලන්න. හරි. අපිට මේ පැත්තෙන් තමයි නිවසට එන්ටර් වෙන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම තේක්ක දැවෙන ලස්සන ඩිසයින් එකකට හරිම එලිගන් ලුක් එකකට තමයි මේ නිවසේ දොර ජනෙල් හැම දෙයක්ම නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම ගෙදරට එන්ටර් වෙන්න අපිට මේ වගේ ස්මාර්ට් ලොක් එකක් තමයි තියෙන්නේ. එහෙමනම් ගේ ඇතුළට ගිහිල්ලා ඉතුරු විස්තරත් බලමු. වෙල්කම්. මං කියවනේ හරිම එලිගන් ලුක් එකකට තමයි මේ නිවස ඇතුළට ආපු ගමන්ම ඔයගලන්ට මේ ගේ බලා ගන්න පුළුවන්. ඉතින් වර්ගඩි 6800ක් තියෙන හින්දා ගොඩක් ඉඩකඩ ඇතුව තමයි මේ නිවස හදලා තියෙන්නේ. නිවස ඇතුළට ආපු ගමන්ම අපිට මෙතන ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම එහා පැත්තෙන් අපිට ලිවිං ඒරියා එකේ තව කොටසක් තියෙනවා. ඉතින් කැමති නම් ඔෆිස් ඒරියා එකක් විදිහට ඩිසයින් කරගන්න, එහෙම නැත්නම් ලිවිං ස්පේස් එක විදිහට ඩිසයින් කරගන්න තමයි මේ ඉඩකඩ පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් ලිවිං ඒරියා එකට ආවම ඔයගලන්ට පේනවා මෙතන ඩබල් හයිට් ස්පේස් එකක් තමයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම උඩ තට්ටුව පේන විදිහට තමයි මෙතන නිමා වෙලා තියෙන්නේ. අපිට ස්ටෙප් ලයිට්ස් තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම ලස්සන එලිගන් ලුක් එකක් තියෙන ෂැන්ඩලියර්ස් දෙකක් තියෙනවා. නිවස සම්පූර්ණයෙන්ම සුදු පහෙන් තමයි කලර් වෙලා තියෙන්නේ. ෆ්ලෝ ටයිල් එක ගැන කතා කරොත් රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් අපිට සුදු සහ අලු වර්ණයෙන් තමයි ෆ්ලෝ ටයිල් එක නිමා වෙලා තියෙන්නේ. ඉතින් නිවස සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් තමයි හදලා තියෙන්නේ. මේ විදිහට මේ නිවස නිමා කරන්න තරුෂි හෝම්ස් ආයතනයේ ලක්ෂ 600කට තමයි මේ කස්ටමර්ට එකඟ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ලංකාවේ ඕනම දිස්ත්‍රික්කයක මේ වගේ ලස්සන ගයක් හදාගන්න කැමති නම් තරුෂි හෝම්ස් ආයතනය සම්බන්ධ කරගන්න. ප්ලෑන් එක අඳින තැන ඉඳන් නිවස ලස්සන ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වා සියලුම දේවල් තරුෂි හෝම්ස් ආයතනය වෙතින් කරනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් පල්ලේ තියෙන contact numbers හරහා තරුෂි හෝම්ස් ආයතනය සම්බන්ධ කරගෙන මෙන්න මේ වගේ ලස්සන ගයක් ඔයාලගෙම කරගන්න. ලිවිං ඒරියා එකත් එක්ක මේ පැත්තෙන් අපිට වෙට් කිචන් එක තියෙනවා. ඉතින් ඒ සයිඩ් එකෙන් අපිට තවත් පුංචි පොන්ඩ් එකක් ප්ලේස් වෙලා තියෙනවා. හැමතිස්සෙම වතුර වැටෙන සද්ද අහගෙන නිවසේ ඉන්න පුළුවන් විදිහට තමයි මේ නිවස ලස්සනට ඉදි කරලා තියෙන්නේ. මේ සයිඩ් එකෙන් අපිට වෙට් කිචන් එක වගේම එක රූම් එකක් සහ තවත් බාත්රූම් එකක් තියෙනවා. ඉතින් පල්ලෙහා තට්ටුවේ තියෙන සෙකන්ඩ් බෙඩ්රූම් එක තමයි මේ තියෙන්නේ. හොඳ ස්පේස් එකක් අපිට මේ කාමරෙක තියෙනවා. ඒත් එක්කම කාමරේට අපිට AC එකක් ෆික්ස් වෙලා තියෙනවා. ඉතින් බලන්නකො මේ කාමරෙන් එළියට ගියාම තමයි ඔයගලන්ට කෙලින්ම pool එක වෙනුවෙන් access ලබා දීලා තියෙන්නේ. ඒත් එක්ක මේ සයිඩ් එකෙන් තමයි මේ කාමරයට අදාළ attached bathroom එක තියෙන්නේ. ඉතින් පුංචි design tile එකක් තමයි තියෙන්නේ. ඒ වගේම අපිට මේ වගේ magic mirror එකක් තමයි ලබා දීලා තියෙන්නේ. Rosal brand එකෙන් තමයි අපිට fittings හැම දෙයක්ම finish වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් දැන් මම ඔයගලන්ව සූදානම් වෙන්නේ නිවසේ pantry එකට එක්කගෙන යන්න. ඉතින් pantry එක වගේම අපිට dining area එක එහා පැත්තෙන් තමයි තියෙන්නේ. අපිට සම්පූර්ණයෙන්ම දැවෙන් නිමා වෙච්ච මේ වගේ steps 4ක් තියෙනවා. එතනින් උඩට නැග්ගම තමයි අපිට pantry area එක design වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ area එක තමයි අපිට dining space එක වෙනුවෙන් යොදා ගන්න තියෙන්නේ. කැම මේසේ place කරන්න මේ space එක ඔයගලන්ට යොදා ගන්න පුළුවන්. ඒත් එක මෙහා පැත්තෙන් මෙතන අපිට තවත් sink එකක් place වෙලා තියෙනවා. ඉතින් නිවසේ main pantry එක තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනට හරිම එලිගන්ට් කලර් එකකින් තමයි මේ pantry එක design වෙලා තියෙන්නේ. අප cupboards වගේම lower cupboards තියෙනවා. ඒ වගේම ඔයගලන්ට මේ වගේ island table එකකුත් pantry එකේ place වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ලස්සනට මේ හැම දෙයක්ම design වෙලා තියෙනවා. pantry එකෙන් නම් කෙලින්ම එළියට යන්න පුළුවන් විදිහට මෙතනින් access door එකකුත් තියෙනවා. එහෙමනම් මම දැන් සූදානම් වෙන්නේ නිවසේ උඩ තට්ටුවට ඔයගලන්ව එක්කයි යන්න. සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි මේ පඩි වගේම අත්තට හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ.
හැමෝමත්ගේ තරුෂි හෝම්ස් ආයතනයේ මිස්ටර් අජිත් සමන්ත අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අදහස් කීපයක් බෙදා ගන්න. ඉතින් මොකද හිතෙන්නේ? ඔව් සන්තෝෂයි. ඊටාත්ම විශාල සුවිසල් නිවාසයක් මේක. අවුරුද්දයි මාස දෙකක් වගේ කාලයක් ඇතුළත නිම කර කාමර 5ක් සහ නාන කාමර 6ක් සමන්විත වෙන නිවස ඊටාත්ම හොඳින් අපි නිම කරා. මේ වගේම මෙවැනි නිවාස කීපයක්ම තවත් ඉදිරියෙන් පවතිනවා දිවයිනේ සෑම ප්‍රදේශයකම වගේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා එම නිවාසත් ඔබතුමාලගේ channel එක හරහා ලංකාවේ සහ ලෝකයේ ඉන්න සියලු දෙනාට බලා ගැනීමට අවස්ථාව උදා කරලා දෙන්න. හරි එහෙනම් හරිම සන්තෝෂයි. හරිම ලස්සනට මේක ඉදිරි ඉදිරි වෙලා තියෙනවා. ඔව් බොහොම ස්තුතියි. එහෙනම් මේ ලස්සන නිවසේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ ෆ්ලෝර් එකට ආවම ඔයගලන්ට පේනවා පල්ලෙහා තට්ටුව අපිට හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මම කියවනේ ලොකු ස්පේස් එකක් නිවසේ පල්ලෙහා තට්ටුවේ තියෙනවා. ඔයගලන්ට හැම දෙයක්ම උඩින් ඉඳන් බලා ගන්න පුළුවන් විදිහට තමයි ලස්සනට මේ නිවස නිමා වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අත්තර හැම දෙයක්ම දැවයෙන් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් උඩ තට්ටුවට ආවම අපිට මෙතනත් තව ස්පේස් එකක් තියෙනවා. ටීවී ලොබි එකක් විදිහට උනත් අපිට මේ ලිවිං ඒරියා එක ඩිසයින් කරගන්න පුළුවන් විදිහට තමයි නිමා වෙලා තියෙන්නේ. ඉතින් මේ ලයිට්ස් වලින් තවත් ලස්සන වැඩි වෙලා තමයි තියෙන්නේ. හරි. ඉතින් වීඩියෝ පටන් ගද්දි මම කියවනේ මේ නිවසේ කාමර 5ක් තියෙනවා. හැබැයි මට ඔයගලන්ට අද කාමර 3ක් විතරයි පෙන්වන්න පුළුවන්. මොකද මේ කාමරෙත් මේ නිවසේ හිමිකරුවන්ගේ බඩමුට්ටු කිහිපයක් තියෙනවා. එයාලා හෙට මේ නිවසට ගෙට ගෙවදිනවා. හරි. මෙතන තියෙනවා තවත් එක බෙඩ්රූම් එකක්. දරුවන්ගේ කාමර විදිහට තමයි මේ බෙඩ්රූම්ස් නිමා වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා හරිම ලස්සන එලිගන්ට් ඩිසයින් එකකට තමයි මේ හැම දෙයක්ම නිමා වෙලා තියෙන්නේ. හොඳම තත්ත්වයේ ෆර්නිචර් මේ කාමරේ අපිට තියෙනවා. ඒ වගේම ෆ්ලෝර් එක ගැන කතා කරලා සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි ෆ්ලෝර් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. එහා සයිඩ් එකෙන් අපිට ප්‍රයිවට් බැල්කනි ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් චෙයා එකක් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි වෝඩ්‍රොබ් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් අත්‍යවශ්‍ය හැම දෙයක්ම හරිම ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා. මේ බලන්නකො මේ තියෙන ඇටච් බාත්රූම් එක. ඉතින් සම්පූර්ණයෙන්ම හොටෙල් එකකට ආවා වගේ නේද ඔයගලන්ට දැනෙන්නේ. මේ පැත්තෙන් තමයි අපිට මැජික් මිරර් එකක් එක්කම රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් අපිට මේ බාත් ටබ් හැම දෙයක්ම නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් නිවසේ මේන් බැල්කනි ස්පේස් එකට තමයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. ඉතින් එහා පැත්තෙන් තමයි අපිට බැල්කනි එක ලබා දීලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම මේ උඩ තත්ත්වයේ වටේටම යන්න පුළුවන් විදිහට තමයි අපිට මේ ඒරියා එක නිමා වෙලා තියෙන්නේ. මේ තමයි මේන් බැල්කනි ස්පේස් එක. පවුලේ කට්ටියත් එක්ක හවස් වරුවට නිදහසේ ඉන්න. ඒ වෙනුවෙන් තමයි මේ ස්පේස් එක ඩිසයින් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි අපිට මේ ෆිනිෂ් රූෆ් එක නිමා වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් නිවසේ තියෙන අවසාන කාමරයට එහෙම නැත්නම් පස්වෙනි බෙඩ්රූම් එකට ඕලව එක්ක යන තමයි දැන් මම සූදානම් වෙන්නේ. ඉතින් මේ කාමරෙත් දරුවන්ගේ බෙඩ්රූම් එකක් විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේක තාම බාගෙට තමයි ෆර්නිෂ් කරලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ මේසෙයි කරලා තියෙනවා. මේ වගේ ෆිනිෂ් රූෆ් එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම සුදු පහෙන් නිමා වෙලා තියෙන්නේ. හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම දැවෙන් තමයි ෆ්ලෝ එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. අපිට මේ සයිඩ් එකෙන් තමයි වෝඩ්‍රොබ් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඒත් එක්කම එහා පැත්තෙන් තමයි අපිට මේ කාමරයට තියෙන ඇටච් බාත්රූම් එක ලබා දීලා තියෙන්නේ. ඉතින් අලු පැහැයෙන් පුංචි ඩිසයින් එකක් එක්කම තමයි මේ ටයිල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපිට මේ බාත්රූම් එකෙත් හැම දෙයක්ම නිමා වෙලා තියෙන්නේ. ඊට අමතරව අපිට මේ සයිඩ් එකෙන් රූෆ් ටොප් එකටත් යන්න පුළුවන්. මම කලින් ඉඳන් කිව්වා වගේ මේ නිවසේ හිමිකරු තරුෂි හෝම්ස් ආයතනය හරහා මේ නිවස ඉදි කරන්න ලක්ෂ 600ක මුදල් ප්‍රමාණයක් එහෙම නැත්නම් කොස්ට් එක 600ක් විදිහට තමයි බජට් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදිහේ ලස්සන නිවසක් තරුෂි හෝම්ස් ආයතනය හරහා හදාගන්න. නිවසේ ප්ලෑන් එක හදන තැන ඉඳන් නිවස ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරන දේ දක්වාම හැම දෙයක්ම තරුෂි හෝම්ස් ආයතනය වෙතින් කරනවා. ලංකාවේ ඕනම දිස්ත්‍රික් එක ඔයගලන්ට ගයක් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කිසිම ඇඩ්වාන්ස් මුදලක් පේ කරන්නේ නැතුව නිවසේ වැඩ කටයුතු කෙරීගෙන පිළිවෙල අනුව තමයි තරුෂි හෝම්ස් ආයතනයට පේමන්ට් එක කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලත් හැමදේම ලස්සන ගයක් හදාගන්න ඉක්මනටම කතා කරන්න පල්ලේ දෙන කන්ටැක්ට් නම්බර්ස් හරහා තරුෂි හෝම්ස් ආයතනයට. එහෙම නැත්නම් තවත් මේ වගේ ලස්සන වීඩියෝයක් කරගෙන හන්සේ ආයි ඕගලන්ව හම්බෙන්න එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.